ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව ඔබ මගින් මේ රටේ පොදු ජනතාවගේ අවධානය යොමු කර ගැනීම සඳහායි මේ මාධ්‍ය සාකච්ඡාව අපි විශේෂයෙන්ම කැඳවීමට කල්පනා කළේ. මූලිකවම ඔබ දන්නවා අද මේ රටේ ඉතා බලවත් ලෙස ආందోලනයට තුඩු දී තිබෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රශ්නය හත් පොලේ ගාගත්තු තත්වයකට අද මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒක ඔවුන් වැටිලා තියෙන ඒ ඉරණමෙන් ගැලවෙන්න දරන සෑම ප්‍රයත්නයක්ම තව තවත් හත් පොළවල් වලට අමතරව තව තවත් පොළවල් වල අතුල්ල ගන්න ඉරණමකට ඇදගෙන වැටලා තියෙනවා. රටක අධ්‍යාපනයේ පරිවර්තනයක් ප්‍රතිසංස්කරණයක් කරනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඊටාම ගැඹුරින් සාකච්ඡා කොට සංවාදය කොට කිසිම අඩුපාඩුවක් නොවන අන්දමින් සිදු කළ යුතු දෙයක් රටක අධ්‍යාපනයේ සිදු කරන ඕනෑම වෙනසක්. ඒකට ඒ තරම් බරපතල අවධාරණයක් අපි දෙන්නේ ඇයි? ඒකේ සිදුවෙන කිසියම් හෝ දුර්වලකමක් හෝ අඩුපාඩුවක් හෝ වැරද්දක් මුළු මහත් පරම්පරා කීපයකම ඉරණමට තීරණාත්මකව බලපාන නිසා. ඒ නිසා තමයි අපි හිතනවා අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් වීම පිළිබඳව නෙවෙයි අපේ ගැටලුව සිදු කරන ප්‍රතිසංස්කරණය නියමානුකූලව ඊටාම වගකීමෙන් ඒ වගේම ඊටාම ප්‍රශස්ත ප්‍රතිඵලයක් රටට දරුවන්ට උදා කර දෙන අන්දමේ ප්‍රතිසංස්කරණයක් බවට පත්විය යුතුයි. එහෙම නොමැතිව කීප දෙනෙක්ගේ කඩිකුලප්පුවකට ඔවුන්ට තියෙන මේ කඩිකුලප්පුවකට ආසියානු සංවර්ධන බැංකුවෙන් හම්බෙන ඩොලර් මිලියන් 200ට පෙරේතකමේ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට දෙන්න කවුරු හරි තීරණය කරනවා නම් ඒකට කිසිසේත්ම ඉඩ දිය යුතු නැහැ. ඒක වළක්වාලීම වැඩිහිටි පරම්පරාවේ වගකීමක් හා යුතුයකමක්. තමන්ගේ දරුවන්ව ඇතිදැඩි කරලා පාසලට නිදහස් අධ්‍යාපනයට යවන්නේ ඒ දරුවන් වඩා හොඳ ප්‍රශස්ත මානව සම්පතක් බවට පත් කර ගැනීමේ පරමාර්ථය. නමුත් ඒ උවමනාවෙන් පාසලට යවන දරුවාව විසකුරු අරමුණු වෙනුවෙන් පාවිච්චි වෙනවා නම් ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නාමයෙන් ඒකට වැඩිහිටි සමාජය වගකිය යුතු වැඩිහිටියන් කිසි ලෙසකින්වත් ඉඩ දිය යුතු වන්නේ නැහැ. ඔබ දන්නවා ඉතිහාසයේ කවදාකවත් කිසියම් අධ්‍යාපනයේ සිදු කරන ලද වෙනස්කම් වලදී කවදාකවත් අහන්න නොලැබිච්ච දෙයක් තමයි මෙවර අහන්න ලැබුණේ. පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ අනාවරණය කළා ඒක මොඩියුල් එක 6 වසර ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල් එක සමලිංගික සේවනයේට දරුවන්ව පොළඹවන එක්තරා වෙබ් අඩවියකට දරුවන්ට ඒ ඔවුන්ගේ ප්‍රොෆයිල් එක පවා හදලා තමන්ගේ පුද්ගලික විස්තර පවා දත් ඇතුළත් කරලා ඒක පරිශීලනය කරන ආකාරය පෙන්වා දීලා තිබුණා. දැන් යම් කිසි විදිහට මේ කේත ඔය .net කියන කේතය විතරක් වැරදීමකින් ආවයි කියලා කියනවනම් ඒක පොඩ්ඩක් හරි අපිට සලකා බලන්න පුළුවන්. නමුත් ඒ කේතය පමණක් නෙවෙයි ඒ වෙබ් අඩවියට ඇතුල් වෙන්න ඕන කරන ප්‍රොෆයිල් එක පවා දරුවන්ට හදන හැටි කියලා දීලා තියෙනවා. ඉතින් එතකොට මේක අනික මේක එන්නේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි වලට. 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි වලට. එතකොට මේකේ බොහොම සූක්ෂම වුණාවක් කරමුණක් තියෙනවා. එතකොට මේක අපි කවුරුවත් හිතිය යුතු නෑ. දැන් විජිත හේරත් මහත්තයා කියනවා මේ හොයාගත්තලු වැරද්ද කරපු කෙනා කියන්න බෑලු. කියන්න බැරි කිව්වොත් රෙද්ද ගැලවෙන හින්දා. වැරද්ද නෙවෙයි ඒගොල්ලෝ කියපු විදියට වැඩේ කළා. වැඩේ කරපු මිනිහා දැන් කවුද කියලා දන්නවා. දන්න මිනිහාම කිව්වොත් ඒ මිනිහාට හරියොත් ඔක්කොම රෙද්ද ගැලවෙනවා. ඒ නිසා තමයි කියන්න බෑ කියලා කියන්නේ. මොකද මේ රටේ දරුවන්ට දෙමාපියන්ට අයිතියක් නැද්ද මේ වගේ බරපතල වැරද්දක් මොඩියුල වලට ඇතුළත් කරපු කෙනා කවුද කියලා දැනගන්න? ඒක කියන්න ඕනේ නැද්ද? ඒක කියන එක වගකීමක් නෙවෙයිද? මහජනයාගේ ඡන්දෙන් තීරීපත් වෙච්ච පාලනයක් නම් මහජනයාට ඇත්ත දැනගන්න තියෙන උවමනාවට හිස්ස නමන්න ඕනේ නැද්ද? එතකොට මේගොල්ලෝ අද ඊටාම උද්දච්ච මනසින් මේ සියල්ල අද Taman සියල්ල දත් කියන විදිහට කරන්න ගිහිල්ලා හත් පොලේ ගාගෙන තියෙනවා මේ රටේ දරුවන්ගේ අනාගත ඉරණමත් එක්ක විශාල ව්‍යසනකාරී අත්දැක බැලීමකට ගිහිල්ලා තියෙනවා. අපි දන්නවා මේ මොඩියුල විශාල ප්‍රමාණයක් පරිශීලනය කළ බැලුවම ඒවා වැරදි තියෙනවා 150කට ආසන්න ප්‍රමාණයක්. 150කට ආසන්න ප්‍රමාණයක් වැරදි තියෙනවා. දැන් අපි අහන්න කැමති අධ්‍යාපන ඇමතිවරියකින් මේ උපදේශකයන් තෝරාගත්තු නිර්ණායකයෙකු කුමක්ද? මේ මොඩියුල හදන්න උපදේශකයන් තෝරාගත්තු නිර්ණායකයෙකු මොකද්ද? ඔවුන්ට ගෙවපු මුළු දීමනා මොනවද? ඒවා කොච්චරක්ද? ඒ වගේම සැපයුම් කරුවන් තෝරාගත්තු නිර්ණායක මොනවද? ඔවුන්ට ගෙවපු මුළු දීමනා කොච්චරද? මුළු ගාන කොච්චරද? ඒ වගේම ඉතා පැහැදිලිව අපි ඉතාමත් පැහැදිලිව කියනවා මේගොල්ලෝ කෘත්‍රිම තාක්ෂණයයි යොදාගෙන
ඉංග්‍රීසි භාෂාවෙන් තිබූ මුල් පිටපත් සිංහලට පරිවර්තනය කළ තියෙනවා බොහොමයක්. ඉංග්‍රීසි භාෂාවෙන් තිබූ මුල් පිටපත් සිංහලට පරිවර්තනය කළ තියෙනවා බොහොමයක්. එතකොට එහෙම කරන එකකට ගෙවන්න ඕනද? ඉංග්‍රීසි මුල් පිටපතාවේ මොන රටෙන්ද? මොන රටේ මුල් පිටපතකින්ද මේක AI වලින් පරිවර්තනය කරලා යොදාගත්තේ? අනික કૃත්‍රිම තාක්ෂණය යොදාගෙන සිංහලට ඒ පිටපත් සිංහලට පරිවර්තනය කරාට අත්දැකීම් ඇති මිනිස් මොළ වලින් කරන වැඩවලට ගෙවුවේ ඇයි? ගෙවිය යුතුද? ඒ වගේම අපි තාම පැහැදිලිව දන්නවා මේ ප්‍රතිසංස්කරණ වලට විදේශ අරමුදල් එන්නේ නැහැ කියලා කිව්වට මමම ඉදිරිපත් කළ තියෙනවා මාධ්‍ය සාකච්ඡාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ තිබිච්ච වාර්තාවක්ම ඉදිරිපත් කළා ලෝක බැංකුවෙන් දීපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට දීපු මුදල කොච්චරද කියලා. ඒ මුදල දෙන්නේ ලිංගික දිශානතියට අදාළ කරුණු ප්‍රතිසංස්කරණයට ඇතුළත් කිරීමේ අරමුණින් කියන එකත් මමම මේ ස්ථානයේ ඉඳලා මාධ්‍ය සාකච්ඡාවකින් කරුණු සහිතව අනාකරණය කරා මීට බොහෝ කාලයකට කලින්. ADB කින් ඩොලර් මිලියන් 200 දෙන්නෙක් මේ වැඩේට. එතකොට මේ සල්ලි ටිකට ගන්න තියෙන උවමනාවට අනාගත පරපුර බිල්ලට දෙන්නද මේ යන්නේ? ඒක කරන්නද මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකට මිනිස්සු වරමක් දුන්නේ? ඊටාම පැහැදිලි. දැන් මේගොල්ලෝ කියනවා පුහුණු පාඨමා වැඩමුළු 4000කට වඩා කරා කියලා. මේ කොහෙද කරේ? කවුද සැපයුම් කරුවෝ? ඒවා කවුද මේ සම්පත්දායකයෝ? ඒ පුහුණු පාඨමාලවලදී මේ එක වැරද්දක්වත් නිරීක්ෂණය වුණේ නැත්තේ ඇයි? සාමාන්‍යයෙන් 4000ක් කරා නම් මේ 4000න් මේ වැරද්දක් දෙකක් කීයක් හරි අහුවෙන්න එපයි. දැන් මේගොල්ලෝ කියනවා මහා කවටයෝ ටිකක් පරිසරයට ගිහිල්ලා වායු 3ක් හඳුනගන්නේ කියලා කිව්වම මේ දැන් කියනවා දෙකක් හඳුනගත්තම එකක් නැහැ කියලා තේරුම් ගන්න එක තමයි ඒක දැම්මේ කියලා. කොහෙද ගුරුවරුන්ට දීපු මාර්ගෝපදේශ අත්පොත්වල එහෙම දාලා තියෙනවද? කටට එන උත්තරේ දෙනවා උත්තර නැති වුණාම අධ්‍යාපන ඇමතිනි hina වෙනවා හක ගාලා. ඒ නිසා මෙතන තියෙන්නේ සෙල්ලමක් නෙවෙයි. දැන් බලන්න මේ ඉතිහාසය. මෙන්න මේකේ පළවෙනි පිටුව මම මේ තියෙන්නේ පටුන. මේ මොඩියුලය. ඒකේ තියෙනවා ජීවයේ කතන්දරය. ජීවයේ බිහිවීමට පෙර පරිසරය. පියවර 1 ප්‍රවේශය. පියවර 2 පෘථිවිය හැදුණු හැටි. ඊළඟට 1 2 පෘථිවිය මත ජීවීන් බිහිවීම. පියවර 1 ප්‍රවේශය. පියවර 2 ජීවීන් බිහිවීම. පියවර 3 ජීවයේ වර්ධනය. පියවර 4 මුල්ම ජීවීන්. පියවර 5 ගොඩබිම මත ශාක හට ගැනීම. පියවර 6 ගොඩබිම සතුන් පහළ වීම. පියවර 7 මිනිසා බිහි වූ පරිසරය. දැන් මේ රටක ඉතිහාසය කියලා කියන්නේ මේ ඇමීබාව ගැන උගන්වන එකද? අපේ රටේ දැන් මේ බලන්න ඊට කලින් තිබිච්ච පෙළපොතේ තියෙන පටුන. ඉතිහාසය හැඳින්වීම. ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. ඉතිහාසය කාලය මැනගන්නේ කෙසේද? ආදි මිනිසා. ඊළඟට ලෝකයේ පැරණි ශිෂ්ටාචාර. ශ්‍රී ලංකාව ජනාවාස වීම. අපේ අභීත රජවරු. පණ්ඩුකාභය රජතුමා, දේවානම්පියතිස්ස රජතුමා, දුටුගැමුණු රජතුමා, වලගම්බා රජතුමා, වසඹ රජතුමා, මහසෙන් රජතුමා, ධාතුසේන රජතුමා මේකේ පළවෙනි ඇමීබාවා, දෙවෙනි ඇමීබාවා, තුන්වෙනි ඇමීබාවා. මේ ජීවය බිහිවීම තමයි අපිට ඉතිහාසය කියලා දරුවන්ට උගන්වන්න හදන්නේ. ඉතින් එතකොට පේනවා මේ රටක අභිමානයක් ගොඩනගන්න ඉතිහාසයේ විෂය උගන්වන්නේ. ලෝකේ බොහෝ රටවල් වල රටවිසි භාවය ගන්නකොට ඉතිහාස ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න ඕනේ ඒ රටේ ඉතිහාසය. ඉතින් ඒ තරම් ඒ රටවල් තමන්ගේ රටේ ඉතිහාසයට දෙන වැදගත්කම එසේ තිබියදී මේ මෝඩ තකතිරු ආණ්ඩුව මේ රටේ දරුවන්ට ඉතිහාසය උගන්වන්න යන්නේ මේ රටේ ඉතිහාසය නෙවෙයි වෙනත් වැල්බයිල තමයි උගන්වන්න යන්නේ. ඉතින් ඒ නිසා අපි හිතා ඕනකමින් කියනවා දැන් බලන්න මේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මැතිතුමා. මෙතුමා මම දැක්ක එතුමාගේ ප්‍රකාශයක් තියෙනවා. එතුමා අහනවා ඒ රටවල අධ්‍යාපන ප්‍රතිපත්ති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි ගැනත් ප්‍රායෝගික දැනුමක් තියෙනවා එතුමට. ලෝකයේ කිසිම රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හොර රහසේ කඩිමුඩියේ මාස කිහිපයකින් හදලා පාසල් පද්ධතියට දාලා නැහැ. ඒ වගේ මේ ප්‍රතිසංස්කරණ වල මෙවැනි මූලික වැරදි දක්නටත් නැහැ. එහෙමනම් මේ ප්‍රතිසංස්කරණ උමනා කාටද? ඇයි මේ වගේ වැරදි දේවල් ඒවට ඇතුළත් කරන්නේ? අද ගමේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට කොම්පියුටර් තියනවද? ටැබ් තියනවද? ස්මාර්ට්ෆෝන් තියනවද? QR කෝඩ් ස්කෑන් කරන්න උන්ට හැකියාව තියෙනවද? රජයෙන් මේ පහසුකම් ලබා දීලා තියෙනවද? අද රටේ 52% ජීවත් වෙන්නේ පිනට දෙන සොච්චමෙන්. එහෙම අයට තම දරුවන්ට කම්පියුටර් ටැබ් ස්මාර්ට්ෆෝන් අරගෙන දෙන්න පුළුවන්ද?
මේ ක්‍රමයෙන් දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නේ නැද්ද? මට නම් මේක පේන්නේ දුප්පත් පොසත් ભેදය තවත් ගැඹුරු කරලා දුප්පත් දරුවන් උඩට එන එක නවත්වන්න හදපු උප්පර වැට්ටියක් වගේ. අන්න ඒ නිසා අපි මේ ප්‍රතිසංස්කරණයට එකහෙලාම විරුද්ධ. මේ කියන්නේ ගමේ පාසලකින් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඊටාම උසස් අධ්‍යාපනික තත්වයකට විදේශ රටවල වැඩ කරපු මහාචාර්ය ගාමිණී රාජපක්ෂ. ඒතකොට එතුමන්ලා වැනි අය මේක පේනවා. මේ කිසි අදහසක් තකන්නේ නැතුව විද්වතුන්ගෙන් එන මේ ප්‍රතිවිරෝධය සලකා බලන්නේ නැතුව ගුරුවරුන්ට බලහත්කාරයෙන් මේක පෝලා පටවලා දරුවන්ගේ පිහිසමත මේ වසුරු හෙලන්න ඉල්ලෑස්ති වෙන්නේ. අපි අහනවා මේ රටේ වැඩිහිටි පරම්පරාවකින් විරුද්ධ පක්ෂයේ උන්දලා පාර්ලිමේන්තුවේ ඔය අධ්‍යාපන ඇමතිනියට විශ්වාස භංග දාලා විතරක් හරියන්නේ නැහැ. මේ අධ්‍යාපන අමාත්‍යාංශේ වට කරගෙන ඉන්න ඕන තනතුරු දාලා එළියට බහිනකම්. මේ වගේ මේ රටේ අධ්‍යාපනයේ දරුවන්ගේ අනාගතයත් එක්ක සෙල්ලම් නටන්න කිසිම කෙනෙකුට නැවත ඉඩ නොදිය යුතුයි. ඉඩ නොදෙන්න නම් මේකට නිසි පාඩම ඉගෙනවිය යුතුයි. එහෙම නොවුනොත් මීළඟ වැරදි ටික වෙන්නේ මීටත් වඩා බරපතල විදියට. දාලා බැලුවා අර නෙට් එක ඉංග්‍රීසි පාඩම ඇතුළේ දරුවන්ට දෙන්න. දාලා බැලුවා වැඩේ පත් වුණාට පස්සේ වැරදීමක්ලු කොල කඩනවා දැන්. දැන් මේ 150කට ආසන්න වැරදි දිනවා කඩන්න වෙනවා මොඩියුල වල කොල 60 හුටාමාරක්. ඊට අමතරව දැන් මේ මොඩියුල අන්න පෞද්ගලික කඩවල තියෙනවා විකුණන්න. දරුවන්ට පෙළපොත නැහැ. දරුවන්ට පෙළපොත නැහැ. මොඩියුල ටික තියෙනවා විකුණන කඩේ. ඊළඟට මොඩියුල වලට අදාළ තව පොත්පත් ඒවා සල්ලි වලට ගන්න වෙයි. සෙලියුලර් දුරකථන නැත්තම්, ටැබ් එක නැත්තම්, ලැප්ටොප් එක නැත්තම් මේ අභ්‍යාසයේ ඉදිරියට යන දරුවන්ට බෑ. ඒ දරුවෝ කොන් වෙනවා. ඒ දරුවෝ පන්ති කාමරේ හුදකලා වෙනවා, තනි වෙනවා. ඒ දරුවෝ අධ්‍යාපනයේ විතැන් වෙනවා. මේ කරන්නේ මේ රටේ අඩු ආදායම් ලාභී. අපි දන්නවා මේ ආර්ථික අර්බුදයත් එක්ක අපේ ඒ කොටස තව වැඩි වුණා. 125යි කිව්වා දැන් කියනවා 35යි කියලා. දැන් 50ක් පැනලා. එතකොට මේ තත්ත්වයට වැටිච්ච සමාජයක් මේ නවීන තාක්ෂණික උපකරණත් එක්ක බැඳිච්ච අධ්‍යාපනයක් පටවන එක සාධාරණද? දුප්පත්කම තිබුණටත් වඩා වැඩි වෙච්ච රටක ආර්ථික අහේනිය තිබ්බටත් වඩා දරුණුවෙන් බලපාලා තියෙන රටක වෙනද පහළ මධ්‍යම පන්තියේ පවුල් වල ජීවනෝපාය ජීවන විලාසය සම්පූර්ණයෙන් කන පිට හැරලා තියෙන රටක වෙනද දරුවන් වෙනුවෙන් කරපු වියදමවත් කරගන්න බැරුව දෙමව්පියෝ ලත වෙන රටක එහෙම රටකට මේ තාක්ෂණික මෙවලම් එක්ක බැඳිච්ච අධ්‍යාපන ක්‍රියාන්විතයක් පටවලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දුප්පතුන් අධ්‍යාපනයේ ඉදිරියට යන එක වළක්වලා ඔවුන් විතන් කරලා ඔවුන් පරිධියට තල්ලු කරලා සල්ලි තියෙන මිනිස්සුන්ගේ දරුවෝ ටිකට විතරක් නැවත බමුණු කුලයක් හදන එක තමයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්ධන පන්ති ව්‍යාපාරයේ අද සිදු කරමින් ඉන්න බමුණු කුලේ කොන්ත්‍රාත්තුව කාර්යභාරය. ඒ නිසා ලැජ්ජයි මේ හැමදාම මේ නිදහස් අධ්‍යාපනය ගැන කටේ නරිවාදම් දොඩවපු උදවිය අද Tamanට බලය හම්බ වෙලා ඒ බලය පාවිච්චි කරනවා මේ රටේ දුගී දුප්පත් දරුවට අධ්‍යාපනයේ ඉදිරියට යන තියෙන අවස්ථාව නැත්තටම නැති කරලා යමක් කමක් තියෙන මිනිස්සුන්ගේ දරුවන්ට විතරක් මේ ක්‍රමයේ හරහා උඩට යන්න. අන්තිමට දිහි වෙන්නේ රටේ ඉතිහාසයක් ගැන නොදන්න. මේ රටේ ඓතිහාසික සભ્યත්වයේ සංස්කෘතිය ගැන නොදන්න. ආගමක් ධමයක් ගැන තැකීමක් නැති නරුම પરම්පරාවක් නිර්මාණය කිරීමේ මුග්ධ ව්‍යායාමය තමයි මේ සිදු වෙන්නේ. ඒ නිසා අපි විරුද්ධ පක්ෂ සෑම දේශපාලන පක්ෂයකටම ආරාධනා කරනවා ආණ්ඩුවේ හෝ ඕනම හේක ආරාධනා කරනවා පාර්ලිමේන්තුවේ ඇතුලේ ගුස්පියලල වැඩක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටට ඇවිල්ලා හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිකමෙන් ඉවත් කරන තුරු අපි ඔක්කොම එකට එකතු වෙලා මහජනයා වෙනුවෙන් සටනට බහිමු. ඒ සටනට බහින්න ඕන කරන පියවර ගනිමු. ඒ සඳහා අපි ඕනම පාර්ශවයක් එක්ක ඒ එක්සත් අරමුණ වෙනුවෙන් එකට එකතු වෙන්න ලෑස්ති. ඒ වැඩේ කරන්න ඕන. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ කතා පැවැත්වීමෙන් විතරක් මේ කරපු වැරද්දට අදාළ බරපතල ප්‍රතිවිපාකය ඇති කරන්න හැකි වෙන්නේ නැහැ. අපි ආරාධනා කරනවා සියලුම දේශපාලන පක්ෂ වලට ભેද වලින් තොරව මොන මත වෙනස්කම් තිබ්බත් මේ කරන්න හදන දහදුරා වැඩේට විරුද්ධව අපි ඔක්කොම එකට එක්සත්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට ඇවිල්ලා මේ හරිනි අමරසූරිය කියන ලන්සි පැපොල් අධ්‍යාපන ඇමතිනිය ගෙදර යවන්න ඕන කරන බලපෑම කරමු. අපේ දරුවන්ගේ අනාගතය වනසන
අධ්‍යාපන ඇමතිනියට බැහැලා යන්න වෙන තත්ත්වය ඇති කිරීම සඳහා පෙරමුණ ගනිමු. ඒ සඳහා අපි සියලු දෙනාටම ආරාධනා කරනවා. ඊළඟ කාරණේ තමයි ඔගොල්ලෝ දන්නවා මීට කලින් පැවති ආණ්ඩු විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ සේවක අර්ථසාධක අරමුදල ඔය එකවර මුදල දෙනවා වෙනුවට විශ්‍රාම වැටුප් ක්‍රමයක් එදා යෝජනා කළා. ඒ යෝජනා කරනකොට ජනතා විමුක්ති පෙරමුණේ අන්තර් සමාගම් සේවක සංගමේ මහත්තුරු තමයි ප්‍රබලවම ඒකට විරුද්ධව විශාල වර්ජන ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වුණේ. ඔබට මතකයි 2011 මැයි මාසේ 30 වෙනිදා ඒ පුද්ගලිකාංශයේ සේවක මහත්මීන් නිරායුධ කම්කරුවන් ඒ විරෝධතාවට ඉදිරිපත් වුණා. මට මතක හැටියට කටුනායක ප්‍රදේශයේ අන්තිමට පොලිසිය කඳුළු ගෑස් ගහලා වෙඩි තැබීම් කරලා කම්කරුවන් 400ක් විතර එහිදී තුවාල ලැබුවා. ඒ වගේම ඔබ සියලු දෙනාට මතකයි රොෂෙන් ශානක කියන තරුණයා සේවකයා එදා ඒ ප්‍රශ්නදී තුවාල ලැබලා රෝහල් ගත කළ දවස් 3කට පස්සේ මිය ගියා. අන්තිමට එදා තිබිච්ච ආණ්ඩුව ඒ විරෝධතා හේතු කොටගෙන ඒ සේවක අර්ථසාධක අරමුදල එතෙක් තිබූ ක්‍රමයේ වෙනුවට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ගෙනෙන ක්‍රියාමාර්ගය හකුල ගත්තා. එතකොට එදා ඒ සටනේ ඒ රොෂේන් ශානකලා මිය යන මට්ටමට තව 400ක් පමණ තුවාල ලබන මට්ටමට විතාම උද්වේගකර විදියට ඒ ප්‍රතිපත්තිමේ ක්‍රියාමාර්ගයට එරෙහිව දැවැන්ත විරෝධතාවයකට වැඩ කරන ජනතාව පෙළඹෙව්වේ ජනතා විමුක්ති පෙරමුණේ අන්තර් සමාගම් සේවක සංගමය. වසන්ත සමරසිංහලා ඇතුළු ඒ කණ්ඩායම. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ නායකයොත් පාර්ලිමේන්තුවේ හිටපු දෙතුන් දෙනාත් එදා ඒ විශ්‍රාම වැටුප් ක්‍රමයට විරුද්ධව බරපතල ලෙස විවේචනය කළා. ඊට විරුද්ධව සේවකයන්ගේ මතය හැදුවා. දැන් ඒ ජනතා විමුක්ති පෙරමුණ හදලා තියෙන ආණ්ඩුවෙන් අර එදා 400කට තුවාල වෙන විදියට විරෝධතාවය බලගන්නපු එක තරුණයෙක් මරා දැමෙන ආකාරයට විරෝධතාවය කුළු ගන්නපු ජනතා විමුක්ති පෙරමුණ දැන් අන්න ඒකම ආය අරගෙන එන්න හදනවා. සේවකාර්ථ සාධක අරමුදල දැනට පවතින ක්‍රමේ නතර කරලා සොච්චං විශ්‍රාම වැටුපක් ලැබෙන විදියට ආණ්ඩුවට සේවකාර්ථ සාධක අරමුදලේ වාසිය වැඩියෙන් ලැබෙන විදිහේ ප්‍රතිපත්තියකට මාරු කරන්න යනවා. ඒ පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ පවා ප්‍රකාශයක් කළා. අපි අහන්නේ රෙදි ඇදන්ද මේවා කියන්නේ. මෙහෙම කොහොමද දේශපාලන පක්ෂයකට වැඩි විශේෂයෙන්ම මේ වමේ කියලා කියන පක්ෂයකට තමන්ම විරෝධතා පොත්වල සටන් කරලා ජීවිත අහිමි කරගෙන 400ක් තුවාල කරගෙන එදා වෙන්න ගිය දේ එදා ඒක නැවැත්තුව එක හරිනම් අද මේක ගේන එක කොහොමද හරි වෙන්නේ? අද මේක ගේන එක හරිනම් වඩා හරි එදා ඒක ගේන එක නේද? අද මේක ඔය කියන මේ සේවක අර්ථසාධක අරමුදල දැනට යන ක්‍රමේ නතර කරලා සොච්චම් විශ්‍රාම වැටුප් ක්‍රමයක් සේවකයට ලැබෙන විදිය හදන එක නම් හරි. එහෙනම් එදා ඒක කරානන්නේ වඩාත් හරි. එදා ඒක කරන්න දුන්න නන්නේ හොඳටම හරි. එදා ඒක වැරදි. එදා ඒක වැළක්වුවා. එදා තරුණියෙක් පොලිස් ප්‍රහාර වලින් මරමුවට ලක් කෙරුවා. 400ක් තුවාල වෙන තත්ත්වයට ඇදලා දැම්මා. එදා ඒක වැරදි නම් ඒ තරම් සටන් කරන නම් ඒක නැවැත්තුවේ. ඇයි අද මේ මහත්තුරුම ටයිකෝඩ් ගහගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආණ්ඩු බලය තියාගෙන රාජ්‍ය බලය යටතේ ඇයි අද ඒක ඒ විසපුවන්න හදන්නේ? ඒ විසපුවන්නේ රෙදි ඇඳගෙනද? මේ විදිහේ අවස්ථාවාදී දෙබිඩ්ඩෝ නම් අම්මා මුත්තා කාලේවත් දැක්කේ නැහැ. 76 වසරේ නෙවෙයි මේ සුද්දගේ කාලේවත් දැක්කේ නැහැ. මෙහෙම අවස්ථාවාදී දෙබිඩ්ඩෝ. එදා ඒක විරුද්ධ වෙනකොට එදා ඒක හරි. අද ඒගොල්ලෝ මේ බන්දේසියේ තියලා ඒක ඒ ප්‍රතිපත්තියම කරගහගෙන එනකොට දැන් අපි කියන්න ඕන හොඳයි කියලා. මේකද පුනුරුදේ. මේ රටේ වැඩ කරන ජනතාව බලාපොරොත්තුනේ මේකද? ඒ නිසා ලැජ්ජ නැතිකම මේ විදියට ප්‍රදර්ශනය කරන්න එපා කියන එකත් අපි මෙතෙන්දී අවධාරණය කරනවා. අපි මේ රටේ පෞද්ගලිකංශයේ වැඩ කරන ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම අර්ධ රාජ්‍ය සේවාවන් වල වැඩ කරන සියලුම දෙනාගෙන් ඉල්ලනවා. එදා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති බලයණිය ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඔබට විශ්‍රාම වැටුප දෙන්න යනකොට 2011 2011 වසරේදී ඒකට විරෝධය පාලා සටන් කරලා නතර කරපු එක හරිනම් මෙවර මේ ඔවුන් ඒ විසි කරපු ප්‍රතිපත්තිය ඔවුන් දැන් කරේ තියාගෙන ඔබේ සේවකාර්ථ සාධක අරමුදලට වැඩේ දෙන්න හදනවා නම් ඒක වළක්වන්න ඉදාටත් වඩා වැඩි ධෛර්යයකින් ක්‍රියාමාර්ග තෝරමු පෙරමුණ ගනිමු කියලා අපි වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා හිටනවා.
අවසාන කාරණය මෙන්න මේකයි. ඔබ කවුරුත් දන්නවා දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ බොහොම අධිරාජ්‍ය විරෝධී ජනතා විමුක්ති පෙරමුණක් කියලානේ හැමෝම හිතන් ඉන්නේ. දැන් මේ මංගාව තියෙනවා දැන් වෙනිසුලාව වෙච්ච සිද්ධිය ඔබ දන්නවා. ලෝකේ මෑත ඉතිහාසයේ අපි කවුරුත් ඇස් උඩ ගිය සිදුවීමක්. කිසි දෙයකින්වත් අපේක්ෂා නොකරන ලද සිදුවීමක්. ස්වෛරී රාජ්‍යයක රාජ්‍ය නායකයෙක් ඒ නායකයාගේ බිරිඳ ඒ රටේ පළවෙනි පුරවැසියා ඒ වගේම ඒ ආර්යාව මේ දෙදෙනාව අමුවේ යම්කිසි ක්‍රියාන්විතයකින් විශාල ජීවිත හානියක් වෙනිසුලානු ජාතිකයන්ට සහ කියුබානු ජාතිකයන්ට සිදු කරලා අරගෙන යනවා. මේ විදිහේ ම්ලේච්ඡ මෙහෙයුමක් ඒ කියන්නේ මේ ගෝත්‍ර යුගයේ තියෙන අහලා තියෙන જાතියේ මෙහෙයුමක් මෑත ඉතිහාසයේ නූතන ලෝකයේ අපිට අහන්න ලැබුණේ නැහැ. එතකොට මේක තමයි ඇමරිකානු අධිරාජ්‍යවාදය මේ මෑතක පෙන්නපු ඔවුන්ගේ නග්න ස්වරූපය අමුවට පෙන්නපු අවස්ථාව. එතකොට යම් කිසි දේශපාලන පක්ෂයක් බලය අරන් ඉන්නවනම් කිසියම් රටක දැන් අපි දන්නවා ලතින් ඇමරිකාවේ සමහර රටවල් මෙක්සිකෝ ආදී ඒ වගේ රටවල් වල නායකයෝ බොහොම නිර්දය විදියට මේක ප්‍රතික්ෂේප කරා හෙලා දැක්කා. ඒ අය වමේ නායකයෝ කියලා ඒගොල්ලෝ කියනවා බය නැතුව ඒ අනුව ඒ ප්‍රතිචාරය දක්වනවා. ඒගොල්ලෝගේ පක්ෂත් ඒක විවේචනය කරා ආණ්ඩුව හැටියටත් විවේචනය කරා. දැන් බලන්න ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ඉන්න කාලේ වෙනිසුලාවට අත නොතබුණු අරක මේක කියාගෙන වෙනිසුලාවෙන් කීයක් හරි ආධාරයක් ලබා ගන්න පොට පාද ගන්න බැනර් එල්ලගෙන ඇමරිකන් තානාපති කාර්යාලය ගාවට ගිහිල්ලා පිකට් කරපු ජනතා විමුක්ති පෙරමුණ දැන් ආණ්ඩු බලයක් ආවට පස්සේ මොකද්ද දැන් දාන්නේ? දැන් ජනතා විමුක්ති පෙරමුණ නමින් එනවා එක නිවේදනයක්. යටත් විජිත හේරත්ගෙන් ඇහුවම කියනවා මේ පක්ෂවල නිවේදනය ආණ්ඩුවේ නිවේදනය නෙවෙයි. ඒතකොට මේ පක්ෂයේ නිවේදනය දැන් ආණ්ඩුව කරන්නේ. ආණ්ඩුව කරන්නේ වෙන මොකක් හරි අමීබා වෙද්ද? ඒතකොට දැන් ඒ පක්ෂ ස්ථාවරේ නෙවෙයි ආණ්ඩුව ස්ථාවරේ. ඒතකොට දැන් ජනතා විමුක්ති පෙරමුණ හැර මොන පක්ෂයක්ද ඔය ආණ්ඩුවේ තියෙන්නේ? වෙන පක්ෂ නැහැනේ. නිකන් වෙන මිනිස්සු ටිකක් ඉන්නවා. වෙන නමක් තියෙනවා. හැබැයි එකම පක්ෂේ මාලිමාව කියන ලකුණ යටතේ තියෙන එකම පක්ෂේ JVP. ඔන්න අපිට කියන්න පුළුවන් පක්ෂ ගොඩක් තිබ්බනම් පක්ෂ ගොඩේ මත ගොඩක්. ඒ නිසා මේ පක්ෂවල මත වෙනයි මෙන්න ආණ්ඩුවේ මතය කියලා. මෙතන එහෙම පක්ෂ ගොඩක් නැහැ. එක පක්ෂයයි JVP. ඒකට වෙන නමක් දාලා තියෙනවා. ජාතික ජන බලවේගය කියලා. එතකොට එක පක්ෂයක් තියෙන ආණ්ඩුවක් ඒ පක්ෂ නිවේදනය එකක්. ආණ්ඩුවේ නිවේදනය මොකද්ද? වෙනිසුලාවේ මෑත කාලින වර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර එහි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටි. ඇමරිකාව දැන් ඔළුව ගිනි අරන් ඇති. සමීපව නිරීක්ෂණය කරමින් සිටි. බලය එදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය වැනි ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට ගරු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවධාරණය කරයි. වෙනිසුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහ කලාපයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර තත්ත්වයේ උස්සන්න වීම අවම කිරීම සහ සංවාදය තුලින් සාමකාමී විසඳුමකට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. මෙම තීරණාත්මක අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි එහි ආයතන මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් වෙනිසුලානු ජනතාවගේ ආරක්ෂාව යහපැවැත්ම සහ සායුරික අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමින් සාමකාමී විසඳුමක් ලබා ගැනීමට උදෙසා කටයුතු කිරීම වැදගත් වේ. මෙන්න යටත් විජිත හේරත්ගේ විදේශ අමාත්‍යාංශයේ නිවේදනය. මේක ඇමරිකානු එක්සත් ජනපදය වෙනිසුලාවට කඩා වැදී එහි මහජන ඡන්දයෙන් තීරීපත් වූ ජනාධිපති මදුරෝ ඇතුළු එම බිරිඳ පැහැරගෙන යාම අපි දැඩි ලෙස හෙලා දකිනවා කියලා එක වාක්‍යයක් තියනවද? නිකන් බොරුවට හරි ඇමරිකා එක්සත් ජනපදය ගැන හීනෙන් හරි කියවෙනවද? ඇයි ඒ මොකෝ යටත් විජිත හේරත් මහත්තයෝ එහෙම කියන්න බැරි? ගජමිතුරගේ ඡන්ද දිනන්න සෑහෙන උදව් කරපු ගජමිතුරගේ හිතරිදේ කියලා බයට නේද? ඒතකොට දැන් මදුරෝ උස්සන් ගියාට කමක් නැහැ නේ. මේකේ තියෙන්නේ නිකන් මදුරෝ උස්සන් ගියාට පස්සේ වෙනිසුලාවේ සාමය ඇති කරන්න දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ රෙද්ද කඩම් වැටුණානේ. ට්‍රම්ප් කාර්යය රෙද්ද ගැලෙව්වා. දැන් ඒකේ මහලේකම් ඉන්නේ අමු හෙළුවේ. ජාත්‍යන්තර නීති කියනවා දැන් බල්ලට ගියා. ඒව නිකන් බොරු කතා. ප්‍රඥාප්තිය අරව මේව නිකන් බොරු කතා. මේ අපේ වගේ රටවලට කෙවිත තලන්න තියාගෙන ඉන්නේවා. ඉතින් තාමත් කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය අරග මේක මේව ඔක්කොම බරන්න ඕනේ කියලා. මේ තරම් සංක්‍රාන්ති ලිංගික නිවේදනයක් මං හිතන්නේ ලෝකෙ කිසිම රටකින් ආවේ නැහැ. එක්ක සමහර රටවල් කිව්වා ඒක අනුමත කළා. සමහර රටවල් ඒකට විරුද්ධව මතපල කරා. තව සමහර රටවල් මහා බ්‍රිතාන්‍ය අගමැති එහෙම කිව්වා අපි මේක එක්සත් ජනපදයේ එක්ක සාකච්ඡා කරන ඕන කරුණු ගොඩක් තව හොයා බලන්න ඕනේ කියලා. ඒ විදිහට මගේ ඇරියා.
ඒක එක අතකින් ඒක හොඳ ක්‍රමයක්. මේක නිර්ලජ්ජිතම ක්‍රමය. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙල්ටා එක හරි ඇල්ෆා එක හරි මොකක් හරි ඇවිල්ලා මේක උස්සන් ගියේ නැද්ද රාජනායකයව? ඒක ගැන වචනයක් සඳහන් කරන්න ඕනේ නැද්ද? ඒක හෙලා දකින්න ඕනේ නැද්ද? ඒක වැරදි කියන්න ඕනේ නැද්ද? ඒක නරක පූර්වාදර්ශයක් කියන්න ඕනේ නැද්ද? එමගින් ජාත්‍යන්තර නීතිය බල්ලට ගියයි කියලා කියන්න ඕනේ නැද්ද? ඒක කියන්න බැරි යටත් විජිත හේරත්ලගේ ආණ්ඩුව කොහොමද අධිරාජ්‍යවාදයේ ඉස්සරහ දන ගහපු ආණ්ඩුවක් නොවෙන්නේ? අධිරාජ්‍යවාදී බලවේග ඉස්සරහ දන ගහලා දෙපා ලෙව කන ආණ්ඩුවක් බව මේ නිවේදනෙන්නේ මේ සංක්‍රාන්ති ලිංගික නිවේදනෙනුත් ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. බොහොම ස්තුතියි යටත් විජිත හේරත් මහත්තයෝ තමන්ගේ අදානග්‍රාහී භක්තිවන්ත සමාජිකයාට තමන් තවදුරටත් දෑකැති මිටිය රහිත වාමාංශික අනන්‍යතාවෙන් තොර අධිරාජ්‍ය විරෝධී අනන්‍යතාවෙන් තොර පට්ට වාම ලිබරල් ධනේශ්වර ව්‍යාපාරයක් බව අමු අධිරාජ්‍ය ගැති ව්‍යාපාරයක් බව රෙද්ද ගලවලා පෙන්වපු ගැන ස්තුති යටත් විජිත හේරත් ඇතුළු ආණ්ඩුවේ සියලුම දෙනාට. ওই ටික තමයි අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඔබට පුළුවන් ප්‍රශ්න තිබෙනවා නම් මතු කරන්න. ඔව් දැන් බලන්න දැන් අපේ දරුවෝ මේගොල්ලොන්ගේ මේ පරීක්ෂණාගාර මීයොද? ජාතික අධ්‍යාපන ආයතනයේ මං කියන්නේ මුළු ඔක්කොම ඔයක වහලා ගෙබල් වලට යන්න ඕන ඉල්ලාස් වෙලා. හරිනි අමරසූරිය දාපු කට්ටිය වැඩිපුර ඉන්නේ අනුරාධපුරයේ ගුරුවරු. බලන්නකෝ මේ කොහෙද අයද වැඩිපුර ඉන්නේ කියලා. එතකොට මේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වගේ එකක් ඔය පෙළ පොත් හදන කාලේ ඕව සාමාන්‍ය මේ නාගරික පාසල් වල ඉන්න ගුරුවරුන් තමයි ඒ වගේ ඒවා බාර දෙන්නේ. මොකද ඒගොල්ලෝ තමයි ඒකේ ටිකක් වැඩිපුර අවබෝධය තියෙන්නේ. මොකද එහෙම තෝරලානේ ඔය නාගරික පාසල් වලට එවන්. දැන් මේක හදලා තියෙන්නේ ඉතින් ජනාධිපතිත් අනුරාධපුරේ හින්දා අනුරාධපුරේ අයට තමයි දීලා තියෙන්නේ. ඒක මට කපන්නේ අනුරාධපුරේ අයට දුන්නට. හැබැයි මේ තරම් නොසලකිල්ලෙන් හදලා එක එක ඒවා දාලා ආයි ගලවලා ආයි කොළ ඉරලා මේ මොකද්ද? අපේ දරුවෝ මුන්දලගේ පරීක්ෂණාගාර මීයොද? මේ තරම් අපේ දරුවන්ට මෙහෙම අවමානයක් කරන්න ඔළුවට අත පිහදාන්න ඉඩ දීලා බලා ඉන්නවනම් වැඩි හිටි අපි මොක්කුද? අපි තරම් නිවටයෝ වෙනත් කොයි රටකවත් නෑ නේද? ඒ නිසා මං කියන්නේ අපි හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු නම් මේ අපේ දරුවන්ගේ ජීවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න දෙන්න බෑ. එක පැත්තකින් නිදහස් සෞඛ්‍ය සේවයට වැඩ දෙන්න යනවා. ඔය රසායනාගාර පරීක්ෂණ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් කියලා සල්ලි වලට කරගන්න තත්ත්වයට පත් කරනවා. ඒ මගින් මේ රටේ දුප්පත් ලෙඩ රෝග වලට පත් වෙන මිනිස්සුන්ට පරීක්ෂණයක් කරගන්න බැරි ඉරණමට ඇද වටනවා. නිදහස් සෞඛ්‍ය සේවයෙන් ඉවර කරනවා. මෙහෙන් නිදහස් අධ්‍යාපනය ඉවර කරනවා. මේ ඔක්කොම කරන්න දීලා බලන් ඉන්න එකද මේ රටේ මිනිස්සුන්ගේ වගකීම? විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තුවේ බයිලා ගහලා වැඩක් නැහැ. මේ තත්ත්වය වෙනස් කරන්න නම් මේ සියල්ලට වග කියන්න ඕන අධ්‍යාපන ඇමතිනිය ඉවත් කිරීම වෙනුවෙන් පෙරමුණ ගන්න ඕන, පෙළ ගැහෙන්න ඕන. ඒකට ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට එළඹෙන්න ඕන. අපි ඒකට ලෑස්ති. ඒක කිරීම සඳහා වූ මැදිහත් වීමයි මේ වෙලාවේ කළ යුතු වන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. පුංචි